මේ බබාලගේ නම් කියන්නකෝ වයසත් එක්ක. මේ පොඩි පුතා බිඳුණු තිලාන් බාලසූරිය. දෙවෙනි දුව සම්පි දහම්සා බාලසූරිය. වයස අවුරුදු 10යි. මෙයාගේ වයස අවුරුදු 8යි. මෙයා අවුරුදු 15යි. අනුදීදුවලා බාලසූරිය. හරි. දැන් කියන්න මොකක්ද මේ? ඉස්සලාම මේ බබා පුටුවේ තමයි නිදාගෙන හිටියේ. කීයට විතරද? හරියටම 3:39. ඒ වෙලාවේ මම මගේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් දාගෙන ඒ කඳුර වෙනස් වෙන විදිය මම උදේ ඉඳන් වීඩියෝ කරගෙන හිටියේ. හැබැයි මගේ ෆෝන් එකේ ඒ වෙලාවේ ගියා. ඊට පස්සේ මම මේ බබාට මේ පුතේ වතුර එනවා කියලා කියනකොටම මම ජනේලේ අරිනකොටම අපේ ගෙට ඒ වෙලාවෙත් වතුර ගහනවා. හැබැයි ඊට මම පල්ලෙහාට ගියේ අක්කා කිව්වා නංගි ඉක්මනට එන්න ඕගොල්ලන්ට වතුර ගහයි අනිවාර්යෙන්ම උඩට එන්න. එතකොට මම මේ පුතාව අරගෙන මේ දෙන්නත් අරගෙන එනකොට වතුර සාමාන්‍ය විදිහට ආවේ. ගෙට වතුර ගැහුවට පාරේ ආවේ පොඩි වතුර පාරක්. ඒ වතුර පාරෙන් ඒත් මේ බබාලා දෙන්න පැන්නේ නෑ. පොඩි දෙන්න. මේ ලොකු බබායි පොඩි දුවයි. ඊට පස්සේ මේ පුතාව අරගෙන මම පැන්නා. පාරෙන් එහා පැත්තට පැනලා මේ බබාව අක්කට දෙනකොටම තමයි අර විශාල ගල මෙහෙම කරලා තිබ්බා. يعني ආවා මොනවද වතුරෙන් තිබ්බා වගේ විසි වුණා. ඒකෝට මාර ගෙවල් දෙකම කැඩුණා. ඉෂාරකේ ලොරිය මේ අතට මේ තිබුණේ කෙලින් අතට. ඊට පස්සේ අනිත් පැත්තට හැරුණා. ඒකල්ලා ආපිට බලනකොට ඒ වතුර කඳ ආපිට ඒක මා පෙරලගෙනම පල්ලෙහාටම එනකොට මම බිමට පාත් වෙනකොටම මේ බබාලා දෙන ගහගෙන යනවා මම දැක්කා. ඊට පස්සේ ඒ හරියෙන් කිලෝමීටර් 1කමාරක් විතර පහළින් එතන ලයිට් කණුවක් තියෙනවා. අන්න එතනින් මම පැන්නා වතුරට. මේ දෙන්න අල්ලගන්න. ඒ යනකොටත් මේ දෙන්න ගහගෙන යනවා. ගහගෙන යන මං ගිහිල්ලා එකපාරම බබාලා දෙන මෙහෙම අරගෙන කොහොම හරි අපි තුන් දෙනා එකට නැගිට්ටා. නැගිට්ටට පස්සේ එතන වතුර කවය අපි වටා වතුර නැති වුණා. ඒ වතුර පාර අනිත් පැත්තට හැරුණා. ඊට පස්සේ මං කිව්වා පුතේ බය වෙන්න එපා. අපි කොහොම හරි මේ වතුර පාරේ උඩට යනවා කියලා උඩට අරගෙන ඇවිල්ලා මේ දෙන්න කොහොම හරි පාරෙන් එහා පැත්තේ කඩේ ගාව තියලා මං ආයෙ කිව්වා පුතේ ඉන්න කුමාරි අම්මා අක්කා බබා මේ පුතා මල්ලි මට ඕනේ මම මල්ලි අරගෙන එනවා කියලා. ඒ එනකොට මේ අයියා කොහොම හරි පස්සෙට ඉඳලා එයා විනාඩි 20ක් විතර ඉර වෙලා තියෙනවා ඒ ෂොප් එක ඇතුලේ. එකලා අයියා උඩට එනවා. මං ඊට පස්සේ කෑ ගැහුවා අයියා මං ඉන්නවා දරුවෝ ඉන්නවා අක්කා බබා දුව උඩ ඉන්නේ ගන්න කියලා. ඊට පස්සේ අයියා ඒ ලයිට් කණුව දිගේ උඩට නැගලා තමයි මේ තුන්දෙනාව බේරගත්තේ. එහා ගෙදර වහලේ ගලවලා. එන්කේ ශිරානි මල්කාන්ති. හරි. වයස කීයද දැන්? 40. අර වතුර අම්මා ඉස්සලා මල්ලි දෙන්න ගියා. ඊට පස්සේ මල්ලි දීලා මෙහෙට එනකොටම පාරෙන් වතුර ගැහුවා. එතකොට අපි දැක්ක මේ නැන්දලාගේ පඩි පෙළ මේ කුඩු වෙලා විසික් වෙනවා වගේ. ඊට පස්සේ අපි ඒකට බය වුණා. ඊට පස්සේ අපි මෙහෙට එන්න හදනකොට අම්මා මැද පාරේ වතුර අපේ පැත්තට ආවා. ඊට පස්සේ හිතන්න ඕනේ නැහැ කඩාගෙන බීමට වැටුණා. එච්චරයි. ඊට පස්සේ අම්මා ඇවිල්ලා අපිව බේරගත්තා මෙහෙට ආවට පස්සේ. ජේ ජෝසප් නම ජේ ජෝසප් සිද්ධිය වෙන වෙලාවේ ඇත්තට අපි තුන්දෙනාම ගෙදර හිටියා. එතකොට කඳුරේ යන වතුර ප්‍රමාණය එන්න වැඩි වුණා. වැඩි වෙනකොට මම වයිට් කිව්වා කුමාරි මේ වතුර වැඩි වෙනවා පොඩ්ඩක් බලන්න කියලා. බලලා එතකොට මෙයා මට කිව්වා පස්සෙන් වතුර එනවා වගේ දැක්කා. ඔයා පස්සට ගිහිල්ලා බලන්න කියලා. ඒ කියන්නේ කුස්සිය පැත්තට. හැබැයි මගේ හිත කිව්වේ නෑ මට කුස්සිය පැත්තට යන්න කියලා. මට හිතුනේ ෂොප් එකට යන්න කියලා. මම ෂොප් එකට ගිහිල්ලා පොඩ්ඩක් තප්පර ගානක් යනකොටම අපි ඉස්සර ඔක්කොම හදලා තිබ්බේ ලස්සන්ට අර නිකල් මේව ඔක්කොම කඩාගෙන එකස නිකල් ඒ කියන්නේ වැටවල් ගහලා තිබ්බේ ඔක්කොම කඩාගෙන එක සැරේම එනවා වගේ දැනුණා. මම එතකොට රෝලර් ඩෝර් එක පහත් කරා පල්ලයට වතුරේ කියලා. තප්පරයක්වත් ගියේ නෑ. එහෙම මඩ වලින් ෂොප් එකයි මාවයි බෙල්ල ගාවටම යට වුණා. යට වුණාට පස්සේ ඊට පස්සේ රෝලර් ඩෝර් එකේ සයිඩ් වල කෑලි තුනක් විතර ගැලවෙලා මඩ ටික එළියට ගියා. එළියට ගියාට පස්සේ චුට්ටි වෙලාවක් හිටියා. මට ඒක වෙලාව දැනුන්නේ කොච්චර වෙලාවද කියලා. ඊට පස්සේ මම ඒකේ ඇස්සෙන් එළියට රිංගුවා. එළියට රිංගනකොට සම්පූර්ණ මඩ පිරීලා ඒකත් එක්ක මම උඩ මේකේ එල්ලිලා ලයිට් කණුවක් තිබ්බා. ඒකේ එල්ලිලා උඩ බැලුවා. උඩ බලනකොට මගේ නෝනයි දුවයි පහළ ගෙදර චූටි පුතා සිරාන් නංගි පුතයි තුන් දෙනා ඉන්නවා. මට ටක් ගාලා මතක් වුණේ සිරාන් නංගි දරුවෝ දෙන්නයි. මං කිව්වා කොයි දෙන්න කියලා. ඒතකොට කිව්වා අනේ දෙන්න ගහගෙන ගියා. ඒ තුන් දෙනාම ගහගෙන ගියා කියලා. මං කිව්වා මං යනවා එයාලා බේර ගන්න ඕනි කියන හැඟීම තමයි මට තිබේ. මං ටක් ගාලා පල්ලෙහාට එimhe බහැලා ගියා. යනකොට මේ නංගි කිව්වා අයියා මායි දරුවෝ දෙන්නයි බේරුණා. අයියයි අක්කලයි එන්න පල්ලෙහාට එන්න මෙහෙට එන්න උඩින් කඩාගෙන එනවා කියලා කියනවා කියලා. ඔය ටික තමයි උනේ. අර විදුලි කණුවකින්ලා ගත්තේ කවුද? උඩට ගියේ ඒකේ අයිනෙන් මඩ පිරීලානේ තිබ්බේ අඩි 3ක් විතර.
ඒකේ උඩ ලෑලි වලට කකුල තියලා මං ඒකේ එල්ලිලා උඩ නිකල් වැට ගහලා තිබ්බනේ. ඒකේ තිබ්බා මේ නිකල් පොළු තිබ්බා. එතකොට ඒ පොළු වල එල්ලිලා තමයි මං උඩට ගියේ. ඔව් ලයිට් කණුව කෙල්ල ඔව් ඒක තමයි. ඒක ලයිට් කණු ඔක්කොම එකට තියෙනවා. එතනින් එල්ලලා උඩට ගිහිල්ලා ඊට පස්සේ මේ තුන් දෙනාව දැන් අපිට යන්න ක්‍රමයක් නැහැ. පාරට පනින්නත් බෑ මඩ. ඊට පස්සේ මම බැල්කනියේ මේගොල්ලෝ හිටියේ. අල්ලපු ගෙදර වහල සම්පූර්ණ තාඩුවක් ගැලවුවා. එතන තිබ්බ යකඩකින් ගලවලා මේ තුන් දෙනාව හිමින් බැස්සුවා. පල්ලෙහාට බස්සලා ඊට පස්සේ මේ බස්සලා තමයි මම මේගොල්ලෝ තුන් දෙනා යවුවේ. හරියට වෙලාව 4:40යි කඳුරේ වතුර වැඩි වෙන්න ගත්තා. ඒ කියන්නේ ක්‍රමයෙන් වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ අපි නැන්දයි බබාලා තුන් දෙනා අපේ ගෙදරට එක්කගෙන එන්න කිව්වා. එක්කගෙන එන්න කියලා කොහොම හරි නැන්ද පුතාව ගෙනල්ලා දුන්නා. ගෙනල්ලා දීලා පුතා අපේ උඩ තට්ටුවේ පඩිපල යා වේගෙන් නැගලා ආවා. නැගලා එනවත් එක්කම අපේ ගෙට වඩා තව අඩි 10ක් විතර කොහොම හරි අඩි 40ක් විතර උඩින් රැල්ලක් කඩාගෙන ආවා. පුතාව ගන්නවත් එක්කම එහා පැත්තේ ගෙවල් දෙකයි අනිත් ඔක්කොමයි තප්පර 5ක් ඇතුළත ලොකු ගල් එක එහා පැත්තේ ගෙවල් දෙක කඩාගෙන කෝප් සිටි එකත් පහු කරගෙන ගියා. ඒකම නැන්දලා ගෙදරත් පහලට කඩාගෙන ගියා. එයාලා එයයි දරුවෝ දෙන්නයි ගහගෙන යනවා. අපිට පෙනුනේ වුණාට අපිට කරන්න දෙයක් නැහැ. අපි කොහොම හරි විනාඩි 20ක් විතර අර මහ වතුර මැද හිර වෙලා හිටියා. ගෙදර අයිනකට වෙලා අපිට උඩ තට්ටුවෙන් පහලට පනින්නත් බෑ. මේ වතුර පාර මොනවත් කරගන්න බෑ. තාත්තා නෑ. මං හිතුවේ තාත්තා නැති වෙලා ඇති කියලා. කොහොම හරි විනාඩි 20ක් විතර යන තැන තාත්තා මඩේ හිර වෙලා ඉඳලා තිනවා පහල. උඩට ලයිට් කණුවක් දිගේ නැගලා ආවා. ඒත් අපිට යන්න විදියක් නැහැ. මොකද අම්මව මට කණුවෙන් පල්ලෙහාට බස්සන්න බෑ. ඊට පස්සේ අපේ ගෙදර එහා පැත්තේ ගෙදර වහලේ ටකරමක් තාත්තයි මයි ගලවලා අපි ඒ වහලෙන් පහලට පැන්නා. ගේ ඇතුළට පැනලා තමයි එහා පැත්තට කොහොම හරි ගියේ. කොහොම හරි හැමදේම වෙලා ඉවර වෙන්න උඩරිම තප්පර 12ක් ඇතුලේ ගෙවල් ඔක්කොම කඩාගෙන හැමදේම විනාශ වෙලා යන්න උඩරිම තප්පර 12ක් යන්න ඇති. සුනාමි වගේ රැල්ලක් තමයි මේ ගල් එක සැරේ ඔක්කොම කඩාගෙන ආවි. ඉතින් අපි අම්මයිමයි හැමදේම එතන වටේට මුණ අපි හොඳටම දැක්කා. ඉතින් ගෙවල් කීයක් විතර එතන ගියාද? ගෙවල් අපේ ගෙදරයි අපේ ගෙටේ එහා පැත්තේ ගෙදර නම් තිබ්බ තැනක්වත් හොයාගන්නවත් නැහැ. ගෙදර කිසිම දෙයක් නැහැ. ඒතර අපේ ගෙදර එහා පැත්තේ ගෙදරයි ගෑරිජ් එකේ අංකල්ගේ ගෙදරයි ගෙවල් 3යි. ඊට පස්සේ නැන්දලා ගෙදරයි ගෙවල් 4යි. ගෙවල් 5 සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඔයාගේ නම පොඩ්ඩක් කියන්න. කල්පනා බාලසූරිය. කල්පනා බාලසූරිය. නංගි නමක් කියන්නේ? මම ආචිලි ප්‍රියන්ති බාලසූරිය. උදව් කරලා තිනවා අපේ ජීවිත බේරෙන්න. ඒකට දෙයියොන්ට ගොඩාක් පිං. කවුද අදහන දෙයියෝ? හැම දෙවියෙක්ම බුදුන් දෙවියෝ ඒ හැම දෙවි කෙනෙකුටම පින් දෙනවා. එක දෙවියෙක් කියන්න බෑ. හැමෝම දෙවිවරු ඒ වෙලාවේ අපේ මූණ බලලා තියෙනවා. අපේ ගෙවල් අපේ මේ මහ ගෙදර අක්කගේ ලොකු ගෙදර අපේගේ ගෙවල් 3ම එක පේලියට කැඩුනා. ඒ වුණාට අපේ ජීවිත කවුරුවත් ගත්තේ නැහැ. අපිව ජීවත් කරන්න උදව් කරා දෙවියෝ. ඒකට දෙවියන්ට ගොඩාක් පිං. හරිය. ඔබ තවමත් ඌව නිවුස් ක්ලබ් YouTube channel එක subscribe කර නොමැති නම් අදම ඌව නිවුස් ක්ලබ් YouTube channel එක subscribe කරන්න. නවතම තොරතුරු එසැනින් දැනගන්න. ඌව නිවුස් ක්ලබ් නිවුස්